2019 අවසාන භාගය වෙනකොට 2019 මුල් භාගය වෙනකොට ජනාධිපතිවරණයක් ඉස්සරහට එනවා කියලා දැනෙනකොට මේ රටේ සංගණන කරන්න පටන් ගත්තා. අපිත් සංගණනයක් කරා. ඒ සංගණනයේ ප්‍රතිඵල වලින් ආවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආවොත් කොතනද තියෙන්නේ? සජිත් ප්‍රේමදාස මහත්තයා දැම්මොත් කොතනටද එන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා දැම්මොත් කොතනටද එන්නේ කියලා. ඒ අනුව තමයි අපි තීරණය කරේ සජිත් ප්‍රේමදාස මහත්තයා දාන්න ඕනි කියලා. ගෝඨාභය රාජපක්ෂයා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ හිටියේ. බොම පල්ලෙහායින් හිටියේ. ඒ සමීක්ෂණ වාර්තාව අනුව තේරුම් ගත්තා මේ රටේ සමස්ත සිංහල බෞද්ධ ඡන්ද වලින් 70%ක් ලබා ගත්තොත් විතරයි මේ ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ක්‍රමානුකූලව ගොඩනගාගෙන ආපු ක්‍රමානුකූලව අවියායුධ දීලා පුහුණු කඳවුරවල හදාගෙන ආපු යුද්ධ හමුදා බුද්ධ්‍යංශයට බඳවාගෙන හිටපු තමන්ගේම කට්ටිය අග්‍රාමාත්‍යවරයාම පඩි ගෙව්වයි කියලා ගැටමේ පන්සලේදී පිළිගත්තු සහරාන් ලව එළියට දැම්මේ අවස්ථාව බලලා. කල්පනා කරා ගහන්න ඕනි බෞද්ධ පන්සලකටද කතෝලික තැනකටද? ප්‍රශ්න තිබුණා බෞද්ධ ටික දැන් ගන්න පුළුවන් කතෝලික ඡන්ද ටිකක් ගන්න ඕන වෙනවා. මේක කෙනෙකුට කියන්න පුළුවන් මගේ උපකල්පනයක් කියලා. හැබැයි මේක තමයි සිද්ධිය වුණේ. කතෝලික පල්ලියට ගැහුවාම කතෝලික ඡන්ද ටිකක් ගන්න පුළුවන් බෞද්ධ ඡන්ද වලිනුත් 70% කෙසේ වෙතත් 60ක්වත් ගන්න පුළුවන් කියන උපකල්පනය මත තමයි මේ බෝම්බ ප්‍රහාරය සැලසුම් කරපු අය සැලසුම් කරේ. මේකට මැලේසියාවෙන් උදව් හම්බ වුණා. රට රාජ්‍යයක් විදියට නෙවෙයි මැලේසියාවේ හිටපු පුද්ගලයෙක් ඉන්දියාවේ ගිහිල්ලා හිටපු පුද්ගලයෙක් අපේ ආණ්ඩුව ආවයින් පස්සේ චෝදනා තියෙන නිසා අයින් කරපු පුද්ගලයෙක් ඒ පුද්ගලයා එහෙට ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ සියල්ල සැලසුම් කරන්න උදව් කරා. ඒ කවුද? ඒ තමයි සලේ. සලේ මේක පිටිපස්සේ හිටියා. ඊට අමතරව මේ රට ඇතුලේ මේකට ඕනි කරන ක්‍රියාදාමයේ සිද්ධ වුණා. තොරතුරු ටික ආවා. මෙහෙම සිද්ධ වෙනවා කියලා තොරතුරු එද්දී නිලන්ත ජයවර්ධන මේ තොරතුරු ටික හංගගත්තා. තමන්ගේ ලැප්ටොප් එක රීසෙට් කරා. ෆෝන් එක නැති වුණා කිව්වා රීසෙට් කරා. බිරිඳට දුන්නා කිව්වා. පරීක්ෂණ කණ්ඩායම ආව සිද්ධියෙන් පස්සේ පරීක්ෂණ කණ්ඩායම හයක් ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම ඇවිල්ලා මේක පිළිබඳ පරීක්ෂණය කරලා අවසානයේදී නිගමනය කළා මේ පාස්කු ප්‍රහාරයට කිසිදු අන්තර්ජාතික සම්බන්ධතාවයක් නැත. කිසිදු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සම්බන්ධයක සම්බන්ධතාවයක් නැත කියලා ඔවුන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නුවා. මොකද වුණේ? 21 වෙනිදා බෝම්බේ පුපුරනවා 25 වෙනිදා ආමි මොහිදින් ගිහිල්ලා මඩකලපුවට මාතලේ සහරාන්වත් හම්බ වෙලා මෙතනින් කතා කරලා ගන්නවා ඕඩර් එක IS එකට කතා කරලා අපි තමයි කරේ කියලා. වීඩියෝ එක මුලින් එවන්න කියනවා. මේ සේරම හොයා ගන්නවා. ආමි මොහිදින් කවුද කියලා හොයාගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම ශානි අබේසේකරලා ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම CID එකට ගෙනාවහම මොකද්ද කරේ? මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරගෙන ගියා. කාගේද එතකොට ප්‍රොජෙක්ට් එක? මිනිත්තු දෙකක කාලයක් මේ අපි කියන්නේ මේක අපේ හමුදාවේ වැඩක් කියලා. මේක හමුදාපති දන්නෙත් නෑ. මේක පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාට හිතැති පාර්ලිමේන්තුවේ හමුදාවේ හිටපු බුද්ධ්‍යංශ කණ්ඩායම මේකට පැහැදිලිව සම්බන්ධයි කියන එක දැන් ඔප්පු වෙමින් තියෙනවා. නිලන්ත ජයවර්ධන මේ තොරතුරු වාර්තා නොකිරීම ගැන අපි එදා හැම තැනම